හරි. අපි මෙතන ඉඳලා කතා කරගෙන යන්නේ ඔයාලගේ පළවෙනි ආරයට අදාළ දෙවෙනි පාඩම. එහෙම නැත්නම් සත්ව වර්ගීකරණය ගැන. හරි. හරි. අපි ඉස්සෙල්ලාම පාඩම පටන් ගමු එහෙනම්. මොකද්ද මේ වර්ගීකරණය කියන්නේ? ඇයි අපි ජීන් වර්ගීකරන්න කරන්නේ? ඇයි වර්ගීකරණය කරන්න ඕනේ? ඔතනින් පටන් ගමු. හරිද? සාමාන්‍යයෙන් අපි දන්න මේ ලෝකේ තියෙන සත්තු ප්‍රධාන වර්ග කිහිපයකට බෙදෙනවා. හරිද? ඒ කියන්නේ යාළගේ කොඳු වැඩ පෙළක් තියෙනවද නැද්ද කියන කනුව අපිට සත්තු ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. හරි? පළවෙනි වර්ගය තමයි අ, කොඳු වැඩ පෙළක් තියෙන ජීවීන්. එයාලට අපි කියනවා පෘෂ්ඨවංශීන් කියලා. ඒ වගේම දෙවෙනි වර්ගය තමයි කොඳු වැඩ පෙළක් නැති අපෘෂ්ඨවංශීන් ටික. මේ දෙගොල්ලන්ගෙන් ඉස්සල්ලාම මේ ලෝකේ නිර්මාණය වෙන්නේ කොඳු වැඩ පෙළක් නැති ජීවීන් ටික. ඒ කියන්නේ අපෘෂ්ඨවංශීන් ටික. හරිද? හැබැයි මම දැන් ඔය ගැන කියන්න කලින් මම ඔයාලගෙන් ඉස්සෙල්ලාම අහුව ප්‍රශ්නයක් මොකද්ද වර්ගීකරණය කියන්නේ කියලා. ඇත්තටම වර්ගීකරණය කියලා කියන්නේ පොදු ගති ලක්ෂණ බලලා ජීවීන්ව ගෲප් වලට සමූහ වලට කාණ්ඩ වලට වෙන් කරන එක. පොදු ගති ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩ කිරීම තමයි අපි සරලවම වර්ගීකරණයක් කියලා කියන්නේ. ඇයි අපි ජීවීන් වර්ගීකරණය කරන්න ඕනේ? එතනින් පාඩම් පටන් ගමු මොකද? ජීවීන් අපි වර්ගීකරණය කරන එකේ වැදගත්කම් කීපයක් තියෙනවා. එක අපි මේ ජීවීන් වර්ගීකරණය කරන එකෙන් මේ ලෝකේ ඉන්න සමස්ත ජීවීන් ටික අපිට අධ්‍යයනය කරන එක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක් නේ. හරිද? මේ ලෝකේ ඉන්නවනම් ජීවීන් මිලියන් ගාණක්. ඒ මිලියන් ගාණ අපේ ජීවිත කාලයේ දවසට එක ගාණක් අධ්‍යයනය කරත් අපිට අධ්‍යයනය කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ. ඉතින් ওই වැඩේ ලේසි කරගන්න දෙන උපක්‍රමයක් තමයි ජීවීන් කාණ්ඩවලට වෙන් කරලා අධ්‍යයනය කරන එක. ඉතින් මේක අධ්‍යයනය පහසුර කරගන්න වැඩක්. දෙක අපිට ජීවීන් පරිණාමය වෙච්ච පිළිවෙල අඳුන ගන්න පුළුවන් අපි මේ හරියට වර්ගීකරණයක් සිද්ධ කරගෙන ගියොත්. මම ඔයාලට අද පාඩම පැහැදිලි කරගෙන යන්නේ ඔය විදිහටම වර්ගීකරණය අර පරිණාමය සිද්ධ වෙච්ච පිළිවෙලක් පැහැදිලි කරගෙන යන ගමන් තමයි මේක තව ඔයාලට මම පැහැදිලි කරන් යන්නේ. හරි. ඒක වර්ගීකරණය ඉගෙන ගන්න එකේ දෙවෙනි වැදගත්කම තමයි අපිට ජීවීන් පරිණාමය වෙච්ච පිළිවෙල හඳුන ගන්න පහසුවක් වෙනවා මේක. ඊළඟට තුන්වෙනි වැදගත්කම තමයි මේ අතර ජීවීන් අතර ඉන්න පුළුවන් ආර්ථිකමය විදිහට වටිනාකම් සහිත ජීවීන්. අන්නේ ආර්ථික වටිනාකම් සහිත ජීවීන් අපිට වෙන් කරලා අඳුර ගන්න වර්ගීකරණය කියන ක්‍රියාවලිය වැදගත් වෙනවා. එතකොට ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම් තුනයි. එකක් අධ්‍යයනය පහසුවට, දෙක අපිට මේ විදිහට අධ්‍යයනය කරාට පස්සේ හොයාගන්න පුළුවන් පරිණාමය පිළිබඳ මේ අදහසක් ගන්න පුළුවන්. තුන තුන්වෙනි එක තමයි මේකේ ආර්ථික වටිනාකම් සහිත ජීවීන් හඳුනා ගැනීම. ඔන්න ඔය වැදගත්කම් තුන නිසා තමයි අපි වර්ගීකරණය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මම දැන් මෙයාලගේ වැදගත්කම් කිව්වා. හරිද? වැදගත්කම් පොයින්ට්ස් තුනක් කිව්වා. හරි. ඊළඟට මම කිව්වා ජීවීන්. අපි මේ පාඩමේදී සතුන් ගැන විතරයි කතා කරන්නේ. ශාක වර්ගීකරණය ඔයාලා දැන් ඉගෙන ගන්නේ නැහැ මෙතනදී. සතුන් වර්ගීකරණය කරනවා අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට. කුඹරක පෙළක් තියෙනවා නම් එයාලා පෘෂ්ඨවංශී, කුඹරක පෙළක් නැත්නම් අපෘෂ්ඨවංශීන්. මම ඉස්සෙල්ලාම අපෘෂ්ඨවංශීන් ගැන කියන්නම්. මොකද අපිට ඉස්සෙල්ලාම අධ්‍යයනය කරලා කතා කරගෙන යන්න තියෙන අපෘෂ්ඨවංශීන් ගැන. කුඹරක පෙළක් නැති අය ගැන. දෙවෙනියට පෘෂ්ඨවංශීන්. ඒ කියන්නේ කුඹරක පෙළක් තියෙන කට්ටිය. හරිද? ඉතින් අපි ඉස්සෙල්ලාම මේ කතාව ලෙහෙසි කරගන්න මම මේ වැඩේ කරගෙන යන්නේ කාණ්ඩ කීපයකට වෙන් කළා. කියන්නේ අපි පොඩි වගුවක් එක්ක තමයි යන්නේ වැඩේ. හරිද? අපි දන්නවා ප්‍රධාන අපෘෂ්ඨවංශී කාණ්ඩ හතරක් අපි ඉගෙන ගන්නවානේ. එකක් මම යාළගේ ලක්ෂණ ගැන ඉස්සල්ලාම කියනවා. හරිද? ඊළඟට මෙන්න පළවෙනි කාණ්ඩය අපි ඉගෙන ගන්න. නිදාරියා ඊට පස්සේ ඇනලීඩා කියන ගෲප් එක. හරිද? ඊළඟට තව පොඩ්ඩක් මම හිරගන්න. හරිද? ලක්ෂණ මෙන්න දෙවෙනි පළවෙනි ගෲප් එක නිදාරියාව, නිදාරියා, ඇනලීඩා, මොලුස්කා සහ අවසාන කාණ්ඩය ආත්‍රොපෝඩා. මම මෙතනදී ඔයාලට මුළු කට්ටියගේම ලක්ෂණ ටික ගානට අපි පොඩි වගුවක් විදිහට කතා කරගෙන යමු. හරිද? ඒක ඔයාලටත් මටත් පහසුවක් වෙන නිසා. හරිද? අපි ඔන්න වගුව තමයි කතා කරගෙන යන්නේ. මම ඔයාලට අන්තිමේ ෂෝට් නෝට් එකක් විදිහට මේක හදන්න කියලා දුන්නා. හරිද? හරි. පළවෙනි ලක්ෂණය. මෙයාලා ජීවත් වෙන පරිසරයෙන් අපි පටන් ගමු. හරිද? පරිසරය ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. අපි මෙතනදී කතා කරන ලක්ෂණ ටික මම පොඩ්ඩක් කියලා ඉන්නම්. අපි මෙයාලගේ ඉස්සෙල්ලාම පරිසරය ගැන කතා කරනවා. ඊළඟට මෙයාලගේ සම්මිතිය ගැන කතා කරගෙන යනවා.
හරිද? මෙයාලගේ තියෙන සම්මිතිය මොන වගේ සම්මිතියක්ද තියෙන්නේ? අන්න ඒක. ඒ කියන්නේ ශරීරයේ සමාන කොටස් කීයකට වෙන් කරන්න පුළුවන්ද කියන එක. ඔයාලා ගණිතයේදී ඉගෙනගෙන තියෙනවා නේද මේ සම්මිතිය කියන ලක්ෂණය. හරිද? ඊළඟට මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණ ගැන. හරිද? මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණ තමයි එතනින් එහාට කතා කරගෙන යන්නේ. අපි ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටික කතා කරගෙන යන්නේ. හරි? ඉස්සල්ලාම මේ පළවෙනි ගෲප් එක නිදාරියාව අපේ මේ පෘෂ්ඨ වංශයෙන් වෙන්න පුළුවන් අපෘෂ්ඨ වංශයෙන් වෙන්න පුළුවන් ඕනෑම ජීවි කාණ්ඩයක් ඉස්සෙල්ලාම නිර්මාණය වෙන්නේ ජලය ආශ්‍රිතව. ඉතින් මේ නිදාරියාව කියන පළවෙනි ගෲප් එකත් නිර්මාණය වෙන්නේ ජලය ආශ්‍රිතවම තමයි. ඉතින් මෙල ගොඩක් වෙලාවට ජලජ පරිසරවල තමයි අපිට හම්බෙන්නේ. විශේෂයෙන් කරදිය සහ මිරිදිය දෙවර්ගයෙන් මේව දකින්න හම්බෙන්න පුළුවන්. වැඩි හරියක් ඉන්නේ කරදිය පරිසරේ. හරි. දෙවෙනි ගෲප් එකට එද්දී දැන් ඔයා හිතන විදිහට මෙයාලා පරිණාමය වෙනවා නම් ජලයේම ඉඳලා පුළුවන්ද? බෑනේ. ජලයේ යම් ප්‍රමාණයකට හරි ගොඩබිමට එන්න බෑ. ඒ නිසා මේ කට්ටිය ඉන්නේ තෙත පරිසරවල. يعني චුට්ටක් විතර ගොඩබිමට ඇවිල්ලා වගේ. හරි. මෙතනින් එහා කට්ටියක් සම්පූර්ණයෙන්ම ගොඩබිමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කට්ටිය සම්පූර්ණයෙන් නැවත වතුරට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලට පරිසර දෙකේම ජය ගන්න පුළුවන් වෙලා තියෙනවා. ජලජ පරිසර සහ භෞමික පරිසර දෙකක් තියෙනවා. ජලජ භෞමික දෙපැත්තම මෙයාලගේ කට්ටිය දකින්න හම්බෙනවා. මේ කට්ටියත් ඒ කතාවේ හිම්ම තමයි. හරි. අපි දැන් බලන්නේ මෙයාලගේ කට්ටිය ගැන. හරි. හරි. මෙයාලගේ සම්මිතිය ගත්තාම ඉස්සල්ලාම හැදිච්ච ජීවීන් ගොඩක් වෙලාවට වෘත්තාකාර හැඩයක් තමයි උඩින් බැලුවම දකින්න හම්බුනේ. ඒ නිසා මෙයාලගේ ශරීරය එක එක අක්ෂ ඔස්සේ සමාන කාණ්ඩ සමාන කොටස් ගොඩකට බෙදන්න පුළුවන් වුණා. මේ සම්මිතියට අපි කියන්නේ අරීය සම්මිතියක් කියලා. හරිද? හැබැයි මෙතනින් එහා කට්ටියගෙම අපිට දකින්න හම්බුනේ ද්විපාර්ශ්වික සම්මිතියක් විතරයි. ඒ කියන්නේ මෙතනින් එහා හැම ගෲප් එකකම දකින්න හම්බුනේ පෘෂ්ඨවංශීන්ගේ පවා ද්විපාර්ශ්වික සම්මිතියක් තමයි බොහෝතරයක් අයගේ දකින්න හම්බුනේ. හරිද? ඔන්න සම්මිතිය ගැන කතාව. හරි? විශේෂ ලක්ෂණ. මෙන්න මේ විශේෂ ලක්ෂණ ටිකෙන් තමයි මේ කට්ටිය සම්පූර්ණයෙන්ම එකිනෙකට එක්කෙනාට එක්කෙනා වෙනස් වෙන්න පටන් ගන්නේ. හරිද? විශේෂ ලක්ෂණ. නිදාරියා කියන ගෲප් එකෙන් කතාව පටන් ගත්තොත් නිදාරියා කියන ගෲප් එක ඇවිල්ලා මෙන්න මේ කට්ටිය තමයි මේ ගෲප් එකේ අයිති වෙලා හිටියේ. මේ ගෲප් එකට අයිති වුණා හයිඩ්‍රා, මුහුදුමල, පුරල් බුහුබාවා වගේ සත්තු. මේ කට්ටියගෙන් මේ හයිඩ්‍රා ඊට පස්සේ මුහුදුමල ගැන ගොඩාක් අර ග්‍රාහිකා තියෙනවා. හරිද? මම නිකන් කෙටියෙන් අදගෙන යන්නම්. හරිද? මුහුදුමල ඊට පස්සේ කොරල් බුහුබාවා කියන අර අපි දන්න කොරල් ජීවීන් කියලා කියන්නේ. මේලගේ ඉතින් අර මෙහෙමයි කියලා හැඩය කියන්න තමයි. හරිද? මේ ජීවීන් තමයි මේ ගෲප් එකට අයිති උනේ. මෙයාලගේ විශේෂත්වය උනේ මේ අපි කතා කරන නිඩාරියා ගෲප් එක නැවත කාණ්ඩ දෙකකට බෙදෙනවා. අණු කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් තමයි සංචරණය කරන්න බැරි කට්ටිය. සංචරණය කරන්න බැරි කට්ටියට අපි කිව්වේ බුහුබා ආකාරය කියලා. ඒ වගේම මෙයාලගේ සංචරණය කරන්න පුළුවන් version එකකුත් ඉන්නවා. හරිද? ඒ සංචරණය කරන්න පුළුවන් කට්ටියව අපි හඳුන්වන්නේ මෙඩුසා ගෲප් එක කියලා. හරිද? මෙයාලගේ නම මෙඩුසාවෝ. මේ ගෲප් දෙකේ නම් දෙක. හරිද? මේ මෙඩුසා ගෲප් එකට අයිති වෙනවා ඔයාලා දන්න ජෙලිෆිෂ් ඊට පස්සේ ලොඩියා කියන වගේ කට්ටිය. හරිද? එතකොට මේ කට්ටියගේ මේ විශේෂ ලක්ෂණ දැන් මම එකක් කියවනේ මෙයාලගේ ආකාර දෙකයි. බුහුබාකාරය සහ මෙඩුසා ආකාරය. මෙයාලගේ විශේෂ ලක්ෂණයක් තමයි මෙයාලගේ තියෙනවා දංශක කෝෂ්ඨ කියලා හඳුන්වන. මොකක්ද නම? දංශක කෝෂ්ඨ. දංශක කෝෂ්ඨ කියලා කියන්නේ මේ ග්‍රාහිකාවල. මෙයාගේ මෙන්න මේ තියෙන ග්‍රාහිකාවල තියෙනවා ළමයි දෂ්ට කරන්න අවශ්‍ය වෙන. කෙනහම ග්‍රාහිකාව තියෙනවා නම් මේ ග්‍රාහිකාව අභ්‍යන්තරයේ තියෙනවා මෙන්න මෙහෙම පොඩි අර නිකන් තුඩක් වගේ විදින්න පුළුවන් ව්‍යුහයක්. මේ තුඩෙන් මෙයා කරන්නේ ඔහොම විදලා මෙහෙම මෙයාගේ මේ තුඩෙන් විෂ විදිනවා. හරිද? මේ මෙයා දෂ්ට කරනවා වගේ ක්‍රියාවලියක් තමයි මේ ක්‍රියාවලිය. මේ දංශක කෝෂ්ඨ පැවතීම මෙයාලගේ තියෙන විශේෂම ලක්ෂණයක්. හරිද? මේ දංශක කෝෂ්ඨවල තියෙන වැදගත්කම තමයි මෙයාලට ගොදුරු වඩපන කරගන්න මේක උදව්වක් වෙනවා. හරිද? ඔන්න විශේෂ ලක්ෂණ දෙකයි කාණ්ඩ දෙකකට බෙදලා තියෙනවා දංශක කෝෂ්ඨ තියෙනවා. තුන්වෙනි එක. මෙයාලගේ ඊළඟ විශේෂ ලක්ෂණය තමයි මෙයාලගේ තියෙන මේ එක අවුලක් තියෙනවා. හරිද? මේක මම ඔයාලට කියලාත් ඇති. මෙයාලගේ ශරීරයේ ආරම්භයේ තියෙනවා මුඛයක්. මේ තියෙන මුඛය මෙයාලගේ. අවුල තමයි ළමයි. මෙයාලට ඛණ්ඩ ගණක් තිබුණට කාලේ ඉවරලා ආහාර ජීර්ණය කරලා
පිට කරන්න වෙනම තැනක් නැහැ. හරි. ඒ කියන්නේ මෙයාලා කන්නේත් එක තැනින් පිට කරන්නේ එතනින්ම තමයි. හරි. මොකයක් තිබුණාට ගොඩයක් නෑ මෙයාලගේ. හරිද? සරලම කට්ටිය වෙන ළමයි. හරිද? මෙයාලගෙන් පස්සේ කට්ටියගේ ඔය ලක්ෂණය වෙනස් වෙනවා. හරිද? හරි. ඔන්න මෙයාලගේ ලක්ෂණ මම ප්‍රධාන ඒවා ටික මතක් කරගෙන ගියා. මේක අමතරව නම් තව ලක්ෂණ තියෙනවා. ඉතින් ඔයාලගේ සිලබස් එකේ හැටියට මේ ලක්ෂණ ටික ප්‍රමාණවත්. ඊළඟට දෙවෙනි ගෲප් එකට ගියාම දෙවෙනි ගෲප් එකේ විශේෂ ලක්ෂණ තමයි දෙවෙනි ගෲප් එකට එද්දී මේකට අයිති වෙන ජීවීන් තමයි ඔයාලා දන්නව නේද? මේ ගැඩවිලා ඊට පස්සේ කූඩැල්ලා වගේ සත්තු තමයි මේ ගෲප් එකට අයිති වෙන්නේ. හරිද? ඊට අමතරව මේකට අයිති වෙන තව එක්කෙනෙක් ඉන්නවා මට යාව නම් අඳින්න වෙලා යන නිසා මම අඳින්නේ නැහැ. ඒ තමයි ඔයාලා දන්නවත් ඇති පත්තය පනවා කියන එක්කෙනා. පත්තය පනවා කියන එක්කෙනා ඇවිල්ලා මේ අර පත්තය නෙමෙයි අපි දන්න පත්තය නෙමෙයි මේ හරි. සාමාන්‍යයෙන් අර කරදිය ආශ්‍රිත වගේ ජීවත් වෙන, ටිකක් ජලජ ආශ්‍රිතව ජීවත් වෙන පත්තෑයෙක් වගේ හැඩයක් තියෙනවා. හැබැයි පත්තෑවට සමාන නැහැ. මම ඔයාලට වීඩියෝ පෙන්නලා තියෙන කට්ටියගෙන. ඒ පත්තෑ පනවා කියන සතා මේ ගෲප් එකට අයිති වෙන එක්කෙනෙක්. මෙයාලගේ විශේෂත්වයක් තියෙනවා. මේ කට්ටිය හැමෝම ශරීරයේ බාහිරින් වගේම අභ්‍යන්තරේනොත් ප්‍රධාන කණ්ඩිකා වලට වෙන් වෙලා තියෙනවා. මේ කණ්ඩිකා හැම එකටම වගේ වෙනම මේ ඉන්ද්‍රිය අවයව පවා තියෙනවා. හරිද? ඉතින් මේ කට්ටිය කණ්ඩිකා වලට වෙන් වෙලා තියෙන නිසා මෙයාලට නමක් කියනවා අපි සකණ්ඩ පණුවන් කියලා. මෙයාලට කියන නම තමයි සකණ්ඩ පණුවන්. හරිද? සමාන ඛණ්ඩ වලට බෙදලා තියෙන නිසා මෙයාලව නම් කරනවා සකණ්ඩ පණුවන් කියලා. හරි? ඔන්න එයාලගේ ලක්ෂණය. ඊළඟට ඊළඟ කතාව තමයි මෙයාලගේ මන්ත්‍ර සම්මිතිය ගැන කියලා තියෙන්නේ. මෙයාලා යම් ප්‍රමාණයකට තෙත පරිසර වලට ඇවිල්ලා තියෙනවානේ. මෙයාලට ගොඩක් වෙලාවට තෙත සමක් තියෙන නිසා සමහර ශ්වසනය වගේ ක්‍රියාවලිය පවා කරන්න පුළුවන්. මෙයාලගේ ස්ටේෂනල් සයිස් තෙත සමක් තමයි තියෙන්නේ. මෙතනින් එහා ගෲප් එකට එද්දිත් එයාලගෙත් ඒ ලක්ෂණ ටික හැම දකින්න හම්බ වෙනවා. හරිද? හරි. අපි මේ කට්ටිය ගැන මේ කතාව කතා කරාම ඇති. හරිද? උදාහරණ ඇනලීඩා වලට ගැඩවිලා, කුඩැල්ලා, පත්තෑ පනවා කියන සත්තු. හරි? හරි. මෙන්න මෙයාලට කියන විශේෂ නමක් කිව්වම මෙතනදී. හරි? මේක මතක තියාගන්න. ඊළඟට අපි එතනින් එහාට එනවා ඊළඟ ගෲප් එක වෙන මොලුස්කාව ගෲප් එකට. මොලුස්කාවන්ගේ ගෲප් එකේ තියෙන විශේෂත්වය තමයි ළමයි මෙයාලගේ මේ ශරීරය. හරිද? ඔන්න පළවෙනි වතාවට ටික ඔන්න පටන් ගන්න තියෙනවා නිකන් ඇඟේ ඔළුව වගේ කොටසක් පටන් ගන්න. කියන ඔළුව වගේ පේන කොටසක් මෙයාලගේ ඔන්න ලාවට වගේ පේන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම මෙයාලගෙන් පස්සේ මෙයාලගේ මේ ශරීරයේ කවචයක් තියෙනවා. ඒ කියන්නේ කට්ටක් බාහිර කවචයක් දකින්න හම්බ වෙනවා. බොළු බෙල්ලෙක් මතක් කරන්නේ. ඒ වගේම මෙයාලගේ සංචරණයට මෙයාලා උදව් කරගන්නවා. මෙයාලගේ ශරීරයේ තියෙන පේශිමය පාදය. පේශිමය පාදය. ඒ වගේමයි මෙයාලගේ ශරීරය යන ළමයි මතක තියාගන්න පළවෙනි වතාවට ශරීරයේ ප්‍රධාන කලාප කීපයක් අඳුර ගන්න පුළුවන් වෙනවා. හිස, පේශිමය පාදය සහ මෙන්න මේ අර කටුව ඇතුලේ තියෙන අන්තරංග ගොනු කියලා කොටස් ටික. ඉතින් ප්‍රධාන කොටස් තුනකට අපිට අඳුර ගන්න පුළුවන් හිස, පේශිමය පාදය සහ අන්තරංග ගොනු කියලා. හරිද? ඔන්න ඔය කොටස් ටික තමයි මෙයාලගේ ප්‍රධාන ලක්ෂණ විදිහට අපිට දකින්න හම්බෙන්නේ. එතනින් එහාට මේ ගෲප් එකේ කට්ටිය ටිකක් විතර සංකීර්ණයි. මෙයාලා ටික අර අපි දන්න මිනිස්සෙක්ගේ බලාපොරොත්තු වෙන ඇස් වලට පිට්ටු ඇස් පවා තියෙන බූවල්ලෝ පවා මේ වෙද්දි ඉන්නවා. ඒ කියන්නේ මේ වෙද්දි ඉන්නවා කියන ඇත්තටම ඒ කට්ටිය ටිකක් අර ඇත්තටම දියුණු ලක්ෂණ හදාගෙන තියෙනවා. හරිද? එතකොට මේ මම නිකන් අදින්න මම හරිද? හරි. එතකොට බූවල්ලා වගේ සත්තු ඇවිල්ලා මේ අර දියුණු ඇස් පවා තියෙන මිනිස්සුට කිට්ටු ඇස් පවා තියෙන කට්ටියක්. මෙයාලගේ ශරීරය හැබැයි හරිම මෘදුයි. හරිද? නිකන් චීස් වගේ. හරි. අද මල මතක් කරන්නකො ළමයි දැල්ලෙක්. හරිද? දැල්ලා කියනකොට මට දැල්ලාගේ කලින්ද වෙලා යයි. හරිද? මම දැල්ලා කියන සතා හැම ළමයි ගත්තාම හරිද? මම දැස් එහෙම තියනවා හරි. මේ එතකොට මේ සතා හැම ඇවිල්ලාමයි මේ අර චීස් වගේ ළමයි වල කාලා තියෙනවානේ මික්ස් රයිස් එහෙම සී ෆුඩ් රයිස් වල එහෙම තියෙන. ඔය දැල්ලා කියන්නේ ළමයි මේ ගෲප් එකේ කෙනෙක්. හරි. එතකොට මෙයාගේ විශේෂත්වය තමයි මෙයාලගේ ශරීර හරි මෘදු නිසා මෙයාලව අපි හඳුන්වනවා පොදුවේ මෘද්වංගීන් කියලා. මොකක් කියලාද? මෘද්වංගීන්. මෙයාලට කියන විශේෂ නම තමයි මෘද්වංගීන්. හරි. මෙයාලගේ විශේෂ නම මෘද්වංගීන්. ඔන්න මේ ගෲප් එකත් අපි කතා කරලා ඉවරයි සෑහෙන දුරට. හරිද? හරි. ඔය ටික තමයි මෙයාලගේ ප්‍රධාන ලක්ෂණ විදිහට අපිට හම්බුනේ. මෙයාලගේ විශේෂම දෙයක් තමයි බාහිර කවච තියෙන එක සහ
ශරීරයේ ප්‍රධාන කලාප කීපයක් හැදිලා තියෙන එක මෙයාලගේ ශරීරයේ අර මම කියපු ශ්ලේෂ මල සහිතයි. යාලට සමහර හුස්ම ගන්න එහෙමත් පුළුවන්. ඔල දෙක තේර ගොළු බෙල්ල එකේ මැදට නිකන් තෙල් පැල්ලමක් වගේ අන්තිමට ඇඳෙන්නේ. ඒ තියෙන ශ්ලේෂ මල යාලගෙන් හැදෙනවා. හරි. සේවල මේ දෙයක්. හරි. ඊළඟ රාත්‍රෝපෝඩා ගෲප් එකට ආවහම මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ ඔන්න ශරීරය හොඳ පැහැදිලි. හරිද? හොඳටම පැහැදිලි ප්‍රධාන කලාප කීපයකට වෙන් වෙනවා. අපි මේවට කියනවා ටැග්මා කියලා. හරිද? මේවට කියන්නේ අපි ටැග්මා. හරිද? මේ ටැග්මා විතරක් නෙවෙයි මෙයාලගේ ශරීරය හොඳ පැහැදිලි හොඳ ඇස් තියෙනවා. හරිද? ඊළඟ මුඛ උපාංග තියෙනවා. හරිද? ඊළඟට මෙයාලගේ මම නිකන් මෙහෙම අදින්නම්. හරි? හරි? මෙයාලගේ වැදගත්ම දෙයක් තමයි ළමයි මෙන්න මේ කකුල්. මෙයාලගේ තියෙන මේ උපාංග සංදි සහිතයි. සංදි සහිත උපාංග තමයි තියෙන්නේ. ඉතින් මේ සංදි සහිත උපාංග තියෙන නිසා මුන්ට අපි කියන්නේ සංදි පාදකයෝ කියලා. මොකු කියලාද? සංදි පාදකයෝ. හරිද? ඒ වගේම මෙයාලගේ සංචරණයට ගොඩක් වෙලාවට පියාපත් තියෙන්න පුළුවන් සමහර කට්ටියගේ. සමහර කට්ටියගේ පාද තියෙනවා. හොඳ පැහැදිලි ඇස් තියෙනවා. දෙහි ටැග්ම තුනකට වෙන් වෙලා තියෙනවා. ටැග්ම තුන නම් කරොත් ඉස්සල්ලා මේ ඉස්සරහින් උඩින්ම තියෙන එක හිස. හරිද? ඒ වගේම මේ මැද හරිය තියෙන එක උරස. ඒ වගේම පල්ලෙහාම තියෙන ලොකු කෑල්ල උදරය. ඔය වගේ ටැග්ම තුනකට වෙන් වෙලා තියෙනවා. එක ලක්ෂණයක් ඕක. ඊළඟ සංචරණයේ සහ ඇඟේ වැඩ කටයුතු වලට සංදිසයිත පාද තියෙන එක. උපාංග තියෙන එක. ඊළඟට මෙලක පියාපත් වගේ ඉන්ද්‍රයක අපවාදලා තියෙනවා ගොඩබිම ජලය වායු ගෝලය ඕනම තැනකට ඔරොත්තු දෙන්න විදිහට තමයි මෙයාලා ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟ වැදගත්ම දේ මෙයාලගේ බාහිර සැකිල්ලක් ඔන්න පටන් අරන් තියෙනවා. මෙච්චර වෙලා අපි සැකිල්ල කියලා වචනයක් අහලා තිබුණේ නැහැ මේ කාගේවත්. මෙයාලගේ පළවෙනි වතාවට බාහිර සැකිල්ලක් නිර්මාණය වෙන්න පටන් අරන් තියෙනවා ශරීරේ. හරිද? මේ බාහිර සැකිල්ල ගොඩක් වෙලාවට මේ අර ටිකක් එයාගේ හයිය ආවරණය ඔයාලා මතක් කරන කරපොත් එක්ක වගේ කුරුමිනී ටඟ පිටින්ම තියෙන හයිය ආවරණය. ඔය ආවරණය ගොඩක් වෙලාවට මෙයාලගේ කයිටින් වගේ ද්‍රව්‍ය වලින් තමයි හැදිලා තියෙන්නේ. හරි? ඔන්න ඔය ටික තමයි අපිට මේ අපෘෂ්ඨ වංශීන් ගැන කතා කරන්න තියෙන ලක්ෂණ ටික වෙන්නේ. ඔය ටික ඔයාලට මතකයි නම් ඔයා අපෘෂ්ඨ වංශී කාණ්ඩ ටික පාඩම් කරලා ඉවරයි. හරි? අපි ඊළඟට දෙවෙනි වර්ගයට යයි. කියන්නේ පෘෂ්ඨ වංශීන් ගැන කතා කරන්න යන මම මේ ටික මෙතනින් මකලා දාන්නම්. හරි? මම මේ තව එක කාණ්ඩයක් නේද අපිට මදි. හරි මම වගුවතාව පොඩ්ඩක් මෙහෙට ගන්න. හරිද? අපිට ඒතර මේ වගුවම පාවිච්චි කරන්න පුළුවන්. හරි? එතකොට පළවෙනි ගෲප් එක මම කොහොම වැකුවා. හරිද? ඔයාලට මේකේ වැඩි දුර විස්තර ලියා ගන්න ඕන නම් කිසි කේස් නැහැ. වීඩියෝ එක පෝස් කරා. වීඩියෝ එක පොඩ්ඩක් නැවැත්තුවා. ඕන විස්තර ටික ලියා ගත්තා. හරි? මේ ඔයාලා මේ ඉගෙන ගන්න එක කොහොමම ඔයාලගේ අහලෝ ඉන්නවා නම් එයාලට ෂෙයා කරලා දාන්න. එයාලටත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් මොනවා හරි? හරි. අපි එනම් පෘෂ්ඨවංශී කාණ්ඩ දෙක කතා කරන්න යමු. පෘෂ්ඨවංශීන් අපිට ප්‍රධාන කාණ්ඩ කීයක් හම්බ වෙනවද ළමයි? පහක් හම්බ වෙනවා. හරිද? අපි මේ පස් දෙනා ගැන කතා කරගෙන යන්න දැන්. හරි? මේකේ වර්ග ටික නම් ටික තිබ්බේ නෑනේ. හරිද? ප්‍රධාන පෘෂ්ඨවංශී කාණ්ඩ පහ තමයි අපිට හම්බ වෙන අපි යාගේ ලක්ෂණ කීපයක් කතා කරනවා. හරිද? අපි මෙයාගේ ලක්ෂණ කීපයක්ම කතා කරනවා. අපි මෙයාලගේ කාණ්ඩ ටික ඉස්සෙල්ලා කතා කරමු. ඉස්සෙල්ලා මේ ලෝකේ නිර්මාණය වෙන්න ළමයි මත්ස්‍යයන්. එහෙම නැත්නම් අපි මේ ගෲප් එකට කියන්නේ ෆිෂ් කේස් කියලා. ෆිෂ් එක් නෙවෙයි ෆිෂ් කේස්. හරි? ෆිෂ් කේස්. හරි? මෙයාලා වැඩි දියුණු වෙලා. ඒ කියන්නේ ෆිෂ් කේස්ලා කියන ළමයි තනිකරම මෙයාලගේ ලක්ෂණ ටිකත් ඔහොම කියන යන්නේ නේද? පරිසරය. මේ පරිසරය කියන්නේ අපි මෙයාලා ඉස්සෙල්ලාම හිතුවේ කොහෙද හැදුනේ කියන එක. ඊළඟට මෙයාලගේ මේ පරිසරයට ගැලපෙන්න ශ්වසන කරන ක්‍රමය ශ්වසනයේ හුස්ම ගන්න ඒ කියන්නේ ශක්තිය උපදවා ගන්න ඔක්සිජන් ගන්න අවශ්‍යයි. ඒ ඔක්සිජන් ගන්න ක්‍රමය තමයි ඊළඟට කතා කරන්නේ. ඊළඟට මෙයාලගේ ඊළඟ ලක්ෂණ විදිහට අපි කතා කරනවා මෙයාලගේ සම මොන වගේද කියලා. ඒ වගේම චලන සංචරණ පෙන්වන්න සංචරණ ක්‍රම සංචරණ උපක්‍රමත් අපි කතා කරගෙන යනවා. ඒ වගේම වෙනත් මොනවා හරි ලක්ෂණ තියෙනවා නම් ඒවත් කියාගෙන යන්න. ඔන්න ඔය ලක්ෂණ ටික කතා කරද්දී මේක පාඩමත් ඉවර වෙනවා. ෆිස්කස් කියලා කියන ළමයි ඉස්සෙල්ලාම මේ ලෝකේ මහ මුහුද සහ ජලය ආශ්‍රිතව හැදිච්ච ජීවි කාණ්ඩය. මේ කට්ටිය කොඳුර පෙරක් තියෙනවනේ වල දැන මාළුගාව මේකටයි තියෙන්නේ.
මාළුන්ට ළමයි ගොඩක් කල් අර ජලයෙන් එළියට එන්න බැරුව ජීවත් වුණා. හැබැයි මෙයාලා එක පාට මෙයාලගෙන් යම් කාණ්ඩයක් ගොඩබිමට එන්න try කරපු එක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිත් ඇතුළුව සියලුම ගොඩබිම කොන්දර පෙරක් තියෙන සතු හැදෙන්න පටන් ගත්තා. හරිද? ඉතින් මෙයාලා වතුරේදී ශ්වසනය කරන්නේ මෙයාලගේ තියෙන වතුරෙන් ඔක්සිජන් පෙරා ගන්න සිස්ටම් එකක්. ජලයෙන් ඔක්සිජන් පෙරා ගන්න මෙයාලට වැදගත් වෙනවා. මෙයාලගේ තියෙන කරමල් කියන ඒවා අපිවට ජලක්ලෝම කියලා කියන්න පුළුවන්. ජලක්ලෝම කියලා මෙදාමු. මේවට පුළුවන් ජලයේ දීලා තියෙන ඔක්සිජන් පෙරා ගන්න. ඊළඟට මෙයාලගේ සම සම්පූර්ණයෙන්ම කොර පොතු වලින් වැහිලා තියෙන්නේ. මතක තියාගන්න කොර පොතු කියන්නේ අර පොතු පොතු ගැලවෙන්නේ මාළු සුද්ධ කරන්නේ අන්න ඒක. හරි. ඊට පස්සේ සංචරණය සඳහා මෙයාලගේ හොඳ වරල් සෙට් එකක් තියෙනවා. ඒ වගේම තමයි සංචරණය කරන්නේ. ඊට පස්සේ මෙයාලගේ ශරීරයේ තියෙන අර වැදගත්ම දෙයක් තමයි මෙයාලගේ ඇස්. මෙයාලගේ තියෙන ඇස් වල ඇහි පිය නැති ඇස් තමයි අපිට දකින්න හම්බෙන්නේ. මෙයාලගේ ඇසි පිය නැහැ. ඇසි පිය නැහැ ඔන්න විශේෂ ලක්ෂණයක්. හරි? ඇසි පිය නැහැ. ඇසි පිය නැහැ. ඒ වගේමයි මෙයාලගේ තව වැදගත් ලක්ෂණයක් තමයි මෙයාලගේ මේ මොකද්ද ශරීරේ අනාකූල හැඩයක් තියෙනවා. ඔයාලට මතකද අනාකූල හැඩය කියන එක වැදගත් කොච්චර වැදගත්ද සංචරණය සඳහා කියලා. හරි. ඔන්නෝම තමයි මේ කතාව පටන් ගත්තේ. ඔන්න පිට් කේස් කියන ගෲප් එක කතා කරලා ඉවරයි. හරි. ලක්ෂණ ටික බලන්න ඔයාලට මතකද කියලා. ඉතින් මෙයාලා වැඩි දියුණු වෙලා මෙයාලගේ කොටසක් පටන් ගන්නවා ඊළඟ කාණ්ඩයේ විදිහට. එහෙම නැත්නම් ඇම්ෆිබියාව විදිහට. මෙතනින් එළියට ඇවිල්ලා ජලයේ සහ ගොඩබිම කියන පරිසර දෙකම ජය ගන්න try කරනවා. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලට 100%ක් ගොඩබිමට එන්න බැරි වෙනවා. මෙයාලට ජීවිත කාලෙම එක කොටසක් වතුරේ ගත කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකත් ලොකු ජයග්‍රහණයක් ගොඩබිමට එන්න try කරන්නේ. හරිද? මේ කට්ටිය එතකොට ජලයේත් ඉන්නවා භෞමික පරිසරයටත් යම් ප්‍රමාණයකට ඇවිල්ලා ඉවරයි. හැබැයි 100%ක් ඇවිල්ලා නැහැ. මෙයාලගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න මෙයාලට අනිවාර්යෙන් වතුරට යන්න වෙනවා. ඊළඟට ශ්වසනය. මෙයාලගේ ශ්වසනය සඳහා ක්‍රම දෙකක් ඔන්න පළවෙනි දවසේ ක්‍රම දෙකක් හැදෙනවා. ගොඩබිමදී හුස්ම ගන්න පෙනහළු. ගොඩබිමදී හුස්ම ගන්න පෙනහළු මොකද හේතුව ගොඩබිම ඉන්න කට්ටියට වායු ගෝලයෙන් තමයි ඔක්සිජන් පෙරා ගන්න වෙන්නේ. ජලයේ ඉන්න කට්ටියට වතුරෙන් ඔක්සිජන් පෙරා ගන්න වෙනවා. ගොඩබිම ඉන්න කට්ටියට වායු ගෝලයෙන් ඔක්සිජන් පෙරා ගන්න වෙනවා. ඒ සඳහා පෙනහළු තමයි හරියන්නේ. හැබැයි මෙයාට ජලයට ගියාට පස්සේ ශ්වසනය කරන්න තෙත සමක් මෙයාලගේ තියෙනවා. ග්‍රන්ථි සහිත හොඳ තෙත සමක්. ග්‍රන්ථි තියෙනවා. ග්‍රන්ථි තියෙනවා තෙත සමක්. එතකොට මෙයාලගේ සංචරණය සඳහා ගාත්‍රා වගේ දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ගෙම්බෙක් මතක් කරනකොට පැන පැනනේ යන්නේ. හරිද? ඊළඟට මෙයාලගේ වෙනත් ලක්ෂණ තමයි මෙයාලගේ රූපාන්තරණයක් දකින්න හම්බ වෙනවා. මොකද මෙයාලගේ ජීවිත කාලයේ කොටසක් වතුර ගත කරන නිසා පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ගෙම්බෙක් මතක් කරන්න ගෙම්බගේ ජීවන චක්‍රය ඉස්සෙල්ලාම පටන් ගන්න බිත්තර වලින්නේ. බිත්තර වලින් එළියට වෙලා ඉස්ගෙඩි බවටපත් වෙනවනේ. ඒ ඉස්ගෙඩිය කියන එක්කෙනා ජීවන චක්‍රයේ එක විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාව සම්පූර්ණයෙන් ගෙම්බට වඩා වෙනස් හැඩයක් නේ තියෙන්නේ. ඉතින් ඒක තමයි රූපාන්තරණයේදී කතා කරන්නේ අපි ජීවන චක්‍රයේ එක එක අවධි එකට එකක් වෙනස් ස්වරූප පැවතීම. ඉතින් ඒක තමයි රූපාන්තරණය කියන්නේ. මම ওই රූපාන්තරණ බව පෙන්නලා ඇති පන්තියේදී. හරි. ඒතකොට රූපාන්තරණයේදී මේ කියවෙන්නේ ජීවන චක්‍රයේ එක එක අවධි පවතින එක. හරිද? ඊළඟට මෙයාලගේ තව එකක් තමයි මෙයාලට උදාහරණ ගත්තොත්. උදාහරණ කතා කරොත් මම මේ මාළු ගැන නම් උදාහරණ කියන්නේ ගියේ නෑ. ඔයාලා දන්නනේ මාළු වර්ග. මේ මාළු වර්ග වලට වඩා මෙයාලගේ මේ ඇම්ෆිබියාවන්ගේ උදාහරණ කතා කරද්දී සත්තු කීප දෙනෙක් හම් වෙනවා ගෙම්බා, මැඩියා, සලමන්දරා, අනුගෙම්බා වගේ සත්තු. මම ඔය කට්ටියම කවුද කියලා පෙන්නලා දෙවා ඔයාලට. හරි? ඊට පස්සේ මෙතනින් එහා ගෲප් එකට යද්දී. මෙතනින් එහා ගෲප් එකට ඔයාලට හම් වෙනවා මේ ආවේස්ලා. ආවේස්ලා රෙප්ටීලියා. මෙන්න ඩයල් ටික. මෙන්න ඩයල් ටික. ඇයි ඩයල් ටික කියන්නේ? මෙයාලා තමයි පළවෙනියටම ගොඩබිම ජයගත්ත කට්ටිය විදිහට සැලකන්නේ. මොකද මෙයාලගේ 100%ක් භෞමික පරිසරයට මෙයාලගේ ලක්ෂණ ටික හදාගත්තා මෙයාලා. ඉතින් මෙයාලා ශ්වසනය සඳහා සම්පූර්ණයෙන්ම එතකොට හදාගෙන තිබුණේ පෙනහළු. මෙතනින් එහා හැම ගෲප් එකකම දකින්න හම්බුනේ පෙනහළුම තමයි. මෙයාලගේ සම ගැන කතා කරමු. මෙයාලගේ සම ගොඩබිමට ඇවිල්ලා තියෙන නිසා දැන් මේ වෙද්දි මෙයාලගේ වියදි සමක් තමයි දකින්න හම්බෙන්නේ. හැබැයි මෙයාලගේ සම පොරල සහිතයි. පොරල සහිත වියලි සමක් තමයි දකින්න හම්බෙන්නේ. බලන්න මෙන්න මේ වචන දෙකේ වෙනස. මාක්ස්වෙන්ගේ තිබුණේ කොර පොතු මෙයාලගේ තියෙන කොරල. ඔන්න ඔය වෙනස්කම හොඳට මතක තියෙන්න ඕනේ ඔයාලට පේපර් එක වෙලාවෙදී. හරි? ඊළඟ මෙයාලගේ සංචරණය සඳහා ගොඩක් අයට ගාත්‍රා තිබුණා. හැබැයි සර්පය වගේ කට්ටියට එද්දී ඒ ගාත්‍රා ටික ටික හැලිලා ගිහිල්ලා ക്ഷീණ වෙලා තියෙනවා. ගාත්‍රා ക്ഷീණ වෙච්ච කට්ටියකුත් මෙයාලගේ ඉන්නවා. සමහරුන්ගේ ගාත්‍රා තියෙනවා. සමහරුන්ගේ ගාත්‍රා ക്ഷീණ වෙලා ගිහිල්ලා තියෙනවා සර්පය වගේ කට්ටියකට. හරිද?
ඊළඟ මෙයාලගේ වෙනස් ලක්ෂණ කියන්න නම් කියන්න තරම් ලොකු ලක්ෂණ ගොඩක් නැහැ. හරිද? හැබැයි අතීතයේ හිටපු රෙප්ටීලියන්ගේ යුගයක් තිබුණා. ඔයාලා දන්න ඩයිනෝසර්ලා කියලා කියන්නේ මේ රෙප්ටීලියා ගෲප් එකටයි තියෙන කට්ටිය. හරි? ඔන්න ඔතනින් පස්සේ පටන් ගන්නවා රෙප්ටීලියාවන්ගෙන් වෙනත් වර්ග ටිකක් හැදෙන්න. ඔය රෙප්ටීලියාවන්ගේ එක කාලයක් තිබුණා ඩයිනෝසර් යුගයේ. ඔන්න ඔය යුගයේදී පටන් ගන්නවා අලුත් ගෲප් එකක් ජෙනරේට් වෙන්නේ තමයි ආවේස් කියන ගෲප් එක. මෙයාලගේ කොටසක් පියාඹීමේ හැකියාව වැඩි දියුණු කරගන්නවා. අන්න ඒකෙන් තමයි ඔයාලා දන්න පක්ෂීන් එහෙම නැත්නම් ආවේස් කියන ගෲප් එක හැදුනේ. මෙයාලට පියාඹන්න පුළුවන්. ඒ කියන්නේ පොඩිමින් පරිසරයට තමයි මෙයාලා වැඩිපුර හැදිලා තියෙන්නේ. හරිද? පියාසර කරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ ශ්වසනයේ පෙරහල් වලින් තමයි මම ඉස්සෙල්ලත් ඒක ගැන කිව්වා. හැම ගැන කතා කරද්දී කුරුල්ලෙක්ගේ හැම වැඩිපුර තියෙන්නේ පිහාටු සහිත සමන්. හරිද? පිහාටු සහිත සමන්. මේකේ ගොඩක් වෙලාවට මේ අර තෙතමනයක් එහෙම ලොකුවට තියෙන එකක් නෙවෙයි. හැබැයි මෙයාලගේ සංචරණයට එද්දි මෙයාලගේ පියාපත් දකින්න හම් වෙනවා. ඒකම ගාත්‍රාක් තියෙන කකුල් තියෙනවනේ කුරුල්ලන්ට. හරි. ඊළඟ මෙයාලගේ වෙනත් ලක්ෂණ විදිහට ගන්න තියෙන දේවල් තමයි මෙයාලට හොටක් තියෙනවා. හොටක් හොටක් තියෙනවා. ඒ වගේ මේ හොට ඒ නිසා මෙයාලගේ ශරීරයේ හැඩය අනාකූල හැඩයක් අරගෙන තියෙනවා. හරිද? අනාකූල හැඩයක් ඇවිල්ලා තියෙනවා මෙයාලට. මේ අනාකූල හැඩය උදව් වෙනවා මෙයාලට පියාඹගෙන යද්දී. අර කුරුල්ලෙක් මොකද මාළුවෙක්ගේ වගේම මෙයාගේ අනාකූල හැඩයක් තියෙන එක මෙයාට මාරු උදව්වක් වෙනවා. හුලම් පාර කපාගෙන පියාඹගෙන යන්න. හරි. ඒ දේවල් තමයි අපිට කියන්න තියෙන්නේ. හරිද? ඊළඟ ලක්ෂණයට මේක කන් තියෙනවා. පෙති නෑ. හරි. අපි මේ බාහිර කන් පෙති තියෙනවනේ. මෙයාලගේ බාහිර කන් පෙති නෑ. හැබැයි කන් තියෙනවා. මේ මෙතන තැනක කාගවත් එහෙම කන් තිබුණේ නෑ. හරි. ඊළඟට එනවා මැමේලියා එහෙම නැත්නම් මේ වෙද්දි ඉන්න දියුණුම ගෲප් එක. හරිද? මේ ගෲප් එක ගොඩබිමත් ඉන්නවා, ජලයේත් ඉන්නවා, පියාඹන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ශ්වසනය සම්පූර්ණයෙන් පෙනහළ මගින් සිද්ධ කරන්නේ මෙයාලගේ හැම විශේෂයි. ඇයි හැම විශේෂයි? මෙයාලගේ හැමේ තියෙනවා ග්‍රන්ථි. එකක් ස්වේද ග්‍රන්ථි. ඒ කියන්නේ ඔයාලා දන්න දහඩිය හදන ග්‍රන්ථිය. ඒ වගේම අනිත් එක තමයි මේ මෙයාලගේ තියෙනවා නේහස්රාවී ග්‍රන්ථි. නේහස්රාවී කියන්නේ ළමයි අර අපේ හැම මත මෙයා අර තෙතමනය පවත්වාගෙන යන්නේ ස්නේහක ද්‍රව්‍ය සාවය කරන ග්‍රන්ථි. හරිද? ඊට අමතරව මෙයාලගේ ගොඩක් වෙලාවට සංචරණය සඳහා තියෙන ගාත්‍රා. හැබැයි සමහර කට්ටියට අවල්පත් තියෙන. දැන් මතක් කරන්නකො තල්මහෙට ගාත්‍රා කකුල් තිබිලා වැඩක් නැහැ නේ. යාලා සංචරණය කරන්නේ අවල්පත් පාවිච්චි කරලා. හරිද? ඊට පස්සේ මෙයාලගේ වෙනත් ලක්ෂණ විදිහට වැදගත්ම එකක් තමයි ශීලපා ඉන්නේ පිරිබි වෙන්න කට්ටියනේ. පිරිබි වෙන්න කට්ටියගේ කාන්තා පාර්ශවයේ තියෙනවා ස්තන ග්‍රන්ථි. ස්තන ග්‍රන්ථි පවතිනවා. ඒ වගේම මෙයාලගේ තියෙන ලොකුම වැදගත් ලක්ෂණයක් තමයි මෙයාලගේ ශරීර ගොඩක් සංකීර්ණයි. ඒ වගේම මෙයාලගේ බාහිර කන්පෙලි දකින්න හම් වෙනවා. මේක ශ්‍රවණය සඳහා ඉතාම වැදගත් ලක්ෂණයක් වෙනවා. හරිද? ඔන්න ඔය ලක්ෂණ ටික තමයි අපිට මේ කට්ටියගේ හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට ওই ලක්ෂණ ටික මතකයි නම් මේ පාඩම ගොඩමම හිතනවා මේ ටික බැලුවම ඔයාලට ওই පාඩම සම්පූර්ණයෙන් මතක් වෙයි කියලා. හරි? ඊට පස්සේ අපි තුන්වෙනි පාඩමත් මෙහෙම්මම බලලා දාමු. හරි? හරි. මම ඊළඟට තුන්වෙනි පාඩම පටන් ගන්නම්.